සියලු දෙනාටම සුබ උදෑසනක්. මම මේ කියන්න යන්නේ දෛනික වශයෙන් අපිට බලපාන කරුණක් පිළිබඳව. සමහර මිනිස්සු හිතන් ඉන්නවා මේ ලෝකයේ හැමදාම hina වෙලා ඉන්න. මම සතුටින් ඉන්නවා. මම තමයි උද්ධාමයටපත් වෙන්නේ, මම තමයි මේ ලෝකේ ධනවත්ම පුජ්‍යලයා කියලා. නමුත් මේ ගැනත් හිතන්න. හැම හිනාවක්ම සතුටේ සංකේතයක් නොවන බව සිහිය තබා ගන්න. සමහර හිනාවක් වේදනාව හංගගෙන ඉන්න වෙස්මුණු වගේ. ඒ වෙස්මුණු වගේ තමන්ගේ ගැටලු හංගගෙන ඉන්නවා. දුක දරාගෙන ඉන්නේ ලෝකෙට පෙන්වන්න අපි hina වෙලා ඉන්නකොට ඒ තුල තියෙන අමුතුම දිස්නයක්. හරියට පහළට ගලන දිය ධාරාවක්. තනියම නිදහසේ ඔහේ ගලාගෙන යනවා වගේ. සීමාවක් නැහැ. ගලාගෙන යනවා. පහළට ගලන ගංගාව ගලාගෙන යනවා වගේ. ඉන්න නැති ගලනවා ගඟුල. ඒ දිහා බලාගෙන ඉන්න සමහර මිනිස්සු එක පැත්තකින් ගඟුල පිළිබඳව ගලාගෙන යන දිය ධාරාව පිළිබඳව විවිධ දේවල් කියනවා. සමහර මිනිස්සු ඒ ගංගාවට අපවිත්‍ර කරන්න තරම් සිතුවිලි උපදවනවා. ඒ වුණත් කල්පනා කරගන්න. කවදා හරි අපි හැමදෙනාට උරුම වෙන එකම දෙයක් තියෙනවා. ඒ දේ තමයි උදේට පායන ඉරත් හවසට බැහැලා යන ඉර අතර තියෙන වෙනස බලන්නකො. උදේම අවදි වුණාම මුළු ලෝකයේම තමන් ඉන්න වටපිටාව පවා හරිම සුන්දරයි. කෙමෙන් දවල් වෙන්න ඒ වගේම රෑ වෙන්න ලං වෙනකොට අන්ධකාරයෙන් වැහිලා යනවා. ඒ වගේ තමයි අපේ මේ ජීවිතයත්. ඉතින් ලෝකයේ ඉන්න සියලු සත්‍යයටම උරුම වෙන දේ තමයි ඒකාන්තයෙන්ම දුකද සැපද විඳ දරාගෙන හරියට අර පහළට ගලන ගංගාව වගේ ගඟුල වගේ දරාගෙන ඉඳ සිද්ධ වෙනවා. ඉතින් ඒ බව හොඳට මතක තබාගෙන ඔබේ දිවියක් ලද පමණින් සතුටටපත් වෙලා ගත කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ විට ඔබට සැනසීමක් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. තෙරුවන් සරණයි.